මම මේ කියන්නේ අම්මලාටයි තාත්තලාටයි. අර කවදාවත් දරුවන්ට කුණු හරපෙන් බනින්න එපා. පෞරුෂය බිඳෙනවා එතකොට. කවදාවත් දරුවෝ අසරණ කරන්න එපා. එතකොට පෞරුෂය බිඳෙනවා. මොකද දරුවන්ගේ අසරණකම අපි ඉස්සරහ බලන්න වෙන්නේ අවුරුදු 15 වෙනකන් විතරයි. ඊට පස්සේ මොනවද පේන්න තියෙන්නේ? ඊට පස්සේ දඩබ්බරකම මුරණ්ඩුකම අපි එකට එක කරන එක ඊට පස්සේ එන්නේ නේ. පෞරුෂය නැති මිනිස්සු තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. පෞරුෂයෙන් හීනයි. සමාජ අවධානය ගන්න. ගෙදරදී අවධානය නැතුණාම යාළුවෝ අතර පොරක් වෙන්න හදනවනේ. කොච්චරද කියනවනම් එක තරුණයෙක් මට කියනවා හාමුදුරුවනේ ඒ දවස්වල 7 වෙනකොට ගෙදර ඉන්න බෑලු. මම කියපු විදිහටම කියන්නද? කෝල් එකක් එනවලු මචං කෑල්ලක් හම්බුණා වරෙන්. බලන්න. මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. මේ තරුණයන්ට එහෙම කෝල් කීයක් එනවා දවස් වෙනකොට. මොකක් හරි මත්ද්‍රව්‍යයක් නේ. කොපුරු ටිකක් ගංජා ටිකක් මොනවා හරි හෙරෝයින් ටිකක් වර්තමානයේ අයිස් පිළිකාවක් වෙලා තියෙන සමාජයට. මොකටද? එහින්දාවට උඩගෙඩි දෙනවා අර පෞරුෂයේ බිඳලා ඒවට යොමු කරන්න හරි නරකයි. පොලිසිය වලට මොව අල්ලලා නවත්තන්න බෑ. හොඳ පර්සනැලිටියක් තියෙන්න ඕන මිනිස්සෙකුටනේ. දැක්කද අර කොහේ හරි නගරයක අම්මයි තාත්තයි ගහලා ඇදලා එළියට දාලා එකම පුතා මොනා හින්දාද? මත්ද්‍රව්‍යයෙන් හින්දා. ඒ හින්දා හැම අතින්ම පෞරුෂය සහිත දරුවෝ හැදෙන්න ඕනේ.